ආයිබෝවන් සුබ දවසක් යාළුවෝ සියලුම දෙනාටම. ඉතින් මම අදත් තරං ආවා රසවත් වීඩියෝ එකක්. අද ඉතින් මම කතා කරන්න යන්නේ ඉතින් මම ඔයගොල්ලෝගෙන් මුලින්ම අහන්නම් ඔයගොල්ලෝ දන්නවද නාගමාණික්කය ගැන? නාගමාණික්කය ගැන දන්නව ඇති. ගොඩක් දුරට ගොඩක් කට්ටිය විස්තර හොයලා බලලා තියෙනවා. ඉතින් මම අදරන් ආපු කතාවත් ඒ සම්බන්ධව ඇති වෙච්ච කතාවක්. මේක වෙලා තියෙන්නේ එක්තරා ගමක පන්සලක. ඒ ගම නම් තියෙන දකුණු පළාතේ. මම නම් වශයෙන් නම් කියන්නේ නැහැ ගම පන්සල කුමක්ද කියලා. ඉතින් මම අද කියන්නේ කතාව පන්සල පාදක කරගෙන. මේ පන්සල අවට හිටපු කාන්තාව. මේ ගමේ ඉන්න කාන්තාව දැකලා තිනවා මේ පන්සලේ එක්තරා තැනක තියෙනවා විශාල නුග ගසක් සෑදිලා. ඒ නුග ගසේ අස්තර තියෙනවා ගල් බැම්මක් බැඳලා. ඒ ගල් බැම්ම ඇතුලේ කුහරයක් ඇතුලේ තමයි මේ නාගමාණික්ක මේ කාන්තාව දැකලා තියෙන්නේ. කියන්න ඕනේ ඒ නාගමාණික්කේ කාන්තාව දැකලා තියෙන්නේ සිහිනෙන්. මේ කාන්තාව එක්තරා රැයක සිහිනෙන් දැකලා එම සිහිනෙන් දැකපු තැනට ඇවිල්ලා බලලා තියෙනවා මේක මෙතන හයටම තියනවද කියලා. එහෙත් ඒ විදිහටම එතන තිබිලා නැහැ. මොකද දන්නවද? ඒ කාන්තාව ඒක දැකලා ගෙදර කට්ටියට පවසලා තිනවා මම මේ වගේ දෙයක් දැක්කයි කියලා. ඉතින් ඒ වගේ දේවල් දැක්කහම කාටවත් නොකිය තමයි එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ මේක ඇත්තද බොරුද කියලා. ඉතින් මේ විදිහට මේ කාන්තාව ගිහින් බලලා දිනවා ගෙදර කට්ටියටත් කියලා මේ තැනට මේ කුහරය ඇතුලේ මෙතන මේ තියෙන නුග ගහ අතර තියෙන ගල් බැම්මේ කුහරයක් තියද කියලා. හරියටම බලනකොට ඒ කාන්තාවට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. එතන ගල් බැම්ම අතර ඒ ගල් බැම්මේ කුහරයක් ඒ විදිහටම කාන්තාව දැකපු විදිහටම තියෙනවා කියලා. ඉතින් මම අද කියපු විදිහට තේරුම් ගන්න පුළුවන් නේද මේ පන්සලේ කුමක් හෝ පෞරාණික මෙන්ම গুপ্ত මේ දේවල් තියෙනවා කියලා. මේක නම් මේ පන්සල තියෙන්නේ දකුණු පළාතේ. දකුණු පළාතේ තියෙන පන්සල තමයි මම මේ කියන්න ආවේ. මේක ඊටමත් පෞරාණික පන්සලක්. මට හිතෙන්නේ මේ සිදුවීම වෙලා තියෙන්නේ ඊට අවුරුදු 40කට වගේ උඩ වෙච්ච සිදුවීමක් තමයි මට මේ දැනගන්න ලැබුණේ. මේ දැනගන්න ලැබිලා මම ඉතින් මේ පන්සලට ගිහින් බැලුවා මොන වගේද කියලා. කියපු විදිහට මේ තියෙන තැන හරියටම නුග ගහක් තියෙනවා. ඒ වගේම ගල් බැම්මකුත් තියෙනවා. ඒ වගේම මේ පන්සලේ ඊටමත් මේ පෞරාණික දේවල් දකින්නට මට ලැබුණා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙනවා මේ පන්සලේ තියෙන පෞරාණිකත්වය. ඒ වගේම අර මං කිව්ව අර කාන්තාව දුටු නුග ගසත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. බොහෝ දුරට මේවා විශ්වාස කරන මිනිස්සු ප්‍රමාණය අඩුයි. මේවා සාමාන්‍යයෙන් වෙන්නේ නගරයට වඩා ගම්වල හින්දා ගම්වල ඉන්න මිනිසුන් මේවා සාමාන්‍යයෙන් ඇත්ත කියලා පිළි අරන් තියෙනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්. ඒ වගේම මගේ මේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ තව තවත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් සුබ දවසක්. ජය වේවා.